හායි ළමයි ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. එන්න එහෙනම්. ඉතින් ඔන්න මට අද තියෙනවා කරන්න ජර්නල් එකේ පොඩි වැඩ වගේ. ඉතින් ඒවත් කරන්න තියෙන ඒ වගේම දවසේ to-do list එකත් අද හදාගන්න තියෙනවා. වැඩ කිහිපයක්ම තියෙන දවසක්. ඉතින් අපි බලමු. ඉතින් ඔන්න මම ඒ වැඩත් කරලා ඉවරලා මෙන්න මේ බණ්ඩට මාමයි චුට්ටක් දාගෙන කෑම බඩගිනි නිසා. ඉතින් දැන් මං හදන්නේ එළියට යන්න පොඩි වැඩ වගේ කරගන්න. ඉතින් ඔයගොල්ලොත් මං ජොයින් කරගන්න. හැබැයි එළියට යන්නේ වීඩියෝස් නම් ගේන්නාවේ නැහැ ඔයගොල්ලන්ට. ඉතින් එකට සෝරි. ඉතින් ඒ වෙනුවට වෙන දෙයක් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නම්කෝ. එහෙනම් අපි යමු get ready with me එකක් කරන්න. ඉතින් ඔන්න මගේ outfits දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ outfits දෙක. දැන් මම මේ කියන්නේ මේ ඩිසයින් එක මම තමයි කරේ කියලා. ඉතින් ලස්සනද? එහෙනම් ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි එහෙනම් ඇඳගෙන යමු. ඉතින් දැන් මම මේ රෙඩි වෙන්න හදන්නේ. ඉස්සෙල්ලම මගේ ඩියෝඩරන්ට් එක දාගත්තා. ඊට පස්සේ මෙතින් මගේ ඩියෝඩරන්ට් එක ඒ විස්තර පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්. ඔයගොල්ලන්ට ඕන නම් කියන්න එහෙම. ඊට පස්සේ මස්කාරා. ඉතින් ඊළඟට ලිප්ස්ටික් එකක් හරි. ඊළඟට මං ආසම බොඩි මිස්ට් එක තමයි යූස් කරන්නේ. හරි. ඉතින් මං කොහේ ගියත් යන්නේ සුපුරුදු පරිදි මං බස් එකේ තමයි. ඉතින් ඇත්තටම මට ඔයගලන්ට කියන්න බැරි වුණානේ මම මොකටද මේ එළියට යන්නේ කියලා. ඇත්තටම මගේ ස්කින් කෙයාර් අයිටම්ස් ටිකක් ඉවර වෙලා තිබුණා. ඒ ටික අරන් එන්න තමයි යන්නේ. අපි එහෙනම් යන්කෝ බලන්න. ඉතින් ඔන්න දැන් මං එළියට ගිහිල්ලා මුකුත් වීඩියෝස් ගත්තේ නෑ. මට ටිකක් ලැජ්ජනවා. මිනිස්සුත් ඉන්නවා. ඉතින් එහෙම එකකුත් තියෙනවා නිසා කුත් ගෙනාවේ නෑ වීඩියෝ එකක් ගෙනාවේ නෑ එළියට ගිහලා. මට හිතුණා මං ගියේ ස්කින් කෙයාර් අයිටම්ස් ටිකක් ගන්නනේ. ඒවා ඔයගොල්ලොත් එක්ක පෙන්නන්න. එහෙනම් බලමු. ඉතින් මම ගත්ත මෙන්න මේ විටමින් එක තියෙන ඔයිල් එක, කෙයාර් ඔයිල් එකක්. මේක මං විශේෂයෙන්ම ගත්තේ මගේ කොණ්ඩේ යනවා. ඉතින් ඒ නිසා මං විටමින් එක තියෙන මේ ඔයිල් එක ගත්ත. අතර මං try කරලා නැහැ. මං try කරන්නත් එක්ක ගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ මේ නිවියා එකේ මෙන්න මේ ක්‍රීම් එකත් ගත්තා. ඉතින් ඒකත් ගත්තා. ඒකත් මම ගත්තේ අලුත් දෙයක් එකක් මට. ඉතින් මෙන්න මේ නේල් ස්ටිකර්ස් ටිකත් ගත්තා. මට උවමනා වෙලා තියෙන මට පොඩි නේල් පිස්සුවක් ගහලා තියෙන මේ දවස් ටිකේ. ඉතින් ඒකත් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ ජැනට් එකේ මෙන්න මේ ෆේස් මොකද්ද මට ඒකේ නම මතක නැහැ ඇත්තටම. ඉතින්
මේ ජර්නල් එකේ මෙන්න මේ ක්‍රීම් එක මම ගොඩක් දැක්ක වීඩියෝස් එහෙම රිවිව්ස් තියෙනවා. හොඳ කියන්නේ බජට් එකට හරියන්න ගන්න හොඳ ක්‍රීම් එකක් විදිහට මේක කියලා තිබුණා. මේක ඇත්තටම ලොකු ගාණක් වුණෙත් නැහැ. ගණන් මිනුම් දැන ගන්න ඕන කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් ඔයගොල්ලොත් මල්ලට ආසයිද? මාත් ආසයි. ඉතින් ඔන්න මේ මාසේ කලර් තීම් එක වෙන්නේ මගේ කහ පාට. කලින් මාසේ මගේ කලර් තීම් එක උනේ දම් පාට. ඉතින් ඔන්න කහ පාට තීම් එක නිසා ලස්සන කහ මාල් ටිකක් මං ගෙනාවා. මම කිව්වේ මගේ ජර්නල් එකේ ස්පෙෂල්ම දේ තමයි මේක. මම ෆ්ලවර් තීම් එකකට මගේ ජර්නල් එක කරන්නේ. ඉතින් ඒ නිසා මම ඒ කලර් එකට ගැලපෙන්න ලස්සන මල් ටිකක් ගේනවා. ඉතින් ඒක ඒ මාසෙටම පුළුවන් පරිමිතින් තියාගන්නවා. හරි. ඉතින් ඔන්න මල් ටික කපන ගමන් ඉන්නේ. එහෙනම් මල් ටිකක් දාගෙන එන්නකොම. ඉතින් ඔන්න ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ටී ටයිම් එකත් එක්ක. එහෙනම් ඔන්න මම අද බොන්න හදන්නේ මේ ස්නැක් එකේ මෙන්න මේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් ජූස් එක. එහෙනම් අපි බලන්න. එන්න රසත් ඔයගොල්ලන්ට මම කියන්න. රසත් කියන්නම් කියලා කිව්වනේ. රසත් හරිම රසයි. එහෙනම් මට